ඉස්සලා එකෙක් කෙනා උට ගෙහුවට පස්සේ ඊළඟ එකා එනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ එකට තමයි. හරි ඔය පේපර්ස් හරියට කරෙන්නේ නැහැ. ක්ලාස් දෙක තුනක් ඉස්සලා වීඩියෝ ටිකක් කොට ගහලා තියෙනවා. අල්ලපු ගෙදර එකා මාර විදියට පජව් දානවා. සාමාන්‍යයෙන් මේ A level එක ඉස්සරහට යනකොට හරි ඔයාට එන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්න ගොඩක් ඔළුවට තියෙනවා මේ ඒ එකක් ගැන හිතද්දි තව එකක් මතක් වෙනවා. හරි ඊට පස්සේ ඒක ගැන හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහොම යද්දි දන්නේම නැහැ. හැම එකක්ම අතගගා ඉන්නවා විතරයි එකක්වත් විසඳෙන්නේ නැහැ. හරි එනිසා තේරුම් ගන්න මේ ප්‍රශ්න ගොඩක් එකපාර තියෙනකොට කොහොමද ඔයා විසඳන්නේ කියන එක හරිද? ඒක ඔයාට A level විතරක් නෙවෙයි ඉස්සරහට ඔයා ජීවත් වෙනකොට කියන්නේ තව ඉස්සරහට කියන්නේ A level වලින් එළියට ගියාට පස්සෙත් ඕක එනවම තමයි. හරි මොකද ඔයා හිතන්න එපා අර ෆිල්ම් එකක හතුරු ටිකක් එන්නේ. එතකොට එනකොට ඉස්සලා එකෙක් කෙනා උට ගෙහුවට පස්සේ ඊළඟ එකා එනවා. හරි එහෙම එක එකා නෙන්නේ. හැබැයි ඇත්ත ජීවිතේ එහෙම නෙවෙයි. හරි ගහගන්නාම හතර වටෙන් වදිනවා. හරිද? ඒ නිසා දැන් මේ ෆිල්ම් එකේ හතර වටෙන් වැදිලා හරියන්නේ නැහැ. අර කැමරා ෂොට් එක ගන්න බෑනේ හරියට. හරි. ඒ නිසා එක එකා තමයි එන්නේ. හරි නළුවට ගහගන්නත් බෑනේ කොහොමද? හරි. හැබැයි ඇත්ත ජීවිතේ එහෙම නෙවෙයි. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ එකට තමයි. හරි එක එකක් විසඳුණාට පස්සේ තව එකක් එහෙම එන්නේ නැහැ. හරිද? එහෙනම් එහෙම වෙලාවක කොහොමද ඕක විසඳන්නේ? ඔයා තේරුම් ගන්න හැම එකක්ම එකපාර විසඳන්න යන එක තමයි ඔයා කරන්න නොකළ යුතුම දේ. හැම එකක්ම එකපාර විසඳනවා කියන එක එච්චර සුදුසු ක්‍රමයක් නෙවෙයි. එතකොට එකක්වත් විසඳෙන්නේ නැතුව ස්ට්‍රෙස් එක තව තව වැඩි වෙනවා. ඒකත් තව ප්‍රශ්නයක් විදිහට එකතු වෙනවා. හරිද? ඔයා කරන්න ඕනි ඔයා අනිවාර්යයෙන්ම හරිද කොලයක් අරන් ලියන්න මොනවද මේ වෙලාවේ විසඳන්න ඕනේ ප්‍රශ්න ටික. හරි කොලයක් අරන් ලියන්න. ඔයාට මෙන්න මේ වගේ තැනක මොකද හිතන්නකෝ පාඩම් විදිහට ගත්තොත් මේ පාඩම හරියට සෙට් වෙලා නැහැ. මේ විෂයට අදාළව පේපර්ස් හරියට කරෙන්නේ නැහැ. හරි මේකේ මොකක් හරි ක්ලාස් දෙක තුනක් ඉස්සලා වීඩියෝ ටිකක් ගොඩ ගහලා තියෙනවා. අන්න එහෙම තියෙන ප්‍රශ්න ටික ලියන්න. එහෙම ලියලා බලන්න ඔයාගේ ඔළුවේ කැරකෙන ප්‍රශ්න වලින් සමහර ප්‍රශ්න තියෙනවා. ඒව ඔයාට ඇත්තටම ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙලා විසඳන්න පුළුවන්. හරි ඔයාට පුළුවන් ලබන සතියේ මෙන්න මේ දවසේ අපි හිතමු දැන් හරි පොයක් සෙට් වෙනවා. ඒතර පොයේ දවසේ මට මෙන්න මේ වැටි ඉවර කරන්න පුළුවන්. හරි මොන හරි විදිහට සැලසුමක් හැදුවොත් ඒක වෙනවා. සැලසුමක් හදන්න ඕනේ අනිවාර්යෙන්. හරි ඒ නිසා අර හිතන්නකෝ දැන් ඔයාගේ ඔළුවේ කැරගෙන ප්‍රශ්න 10ක් විතර ඔයාට අල්ලගන්න පුළුවන් වුණාම ඔයාට ඒකෙන් කීපයක් තේරෙයි ඔයාට විසඳන්න පුළුවන්. ඒ ටික ඔයා අර විදිහට විසඳන්න. විසඳන්න ප්ලෑන් කරගන්න. හරි මේ දවසේ මේ ටික මෙහෙම ඉවර කරනවා කියලා. සමහර ප්‍රශ්න තියෙනවා ඒ ලිස්ට් එකේ තිබුණට හරි ඒව ඔයාට විසඳන්න බැරි ප්‍රශ්න. හොඳට මතක තියාගන්න ඔයාට විසඳන්න බැරි ප්‍රශ්නයක් මේලා ඔයාට තියෙනවා නම් ඔයා ඒක ගැන හිතන එක අතල්ලා දාන්න. ඒක ඕනේ තරම් ඉස්සරහට වෙන දේවල් මටත් අදරත් තියෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා මට ඒකට විසඳුමක් නැහැ. හරිද? ඒ ප්‍රශ්න මට විසඳන්න බෑ. මට විසඳන්න බැරි ප්‍රශ්න මං විසඳන්න යන්නෙත් නැහැ. හරි නිකන් ඔයා හිතන්න මං වාකර උදාහරණයක් ගන්නම්. ඔයාට මේ වෙලාවේ ගෙදර ප්‍රශ්න හිතන්නකෝ අල්ලපු ගෙදර එකා මාර විදියට බජව් දානවා. හරි? ඒක වට ප්‍රශ්නයක් වගේ වැඩ කරද්දී අවුල් වෙනවා නැට වෙනවා. හරිද? ඉතින් වට ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් වට විසඳන්න බැරි වෙයිනේ. නේ ඒක විසඳන්න යන්න එපා නිකන් ගිහිල්ලා පොල්ලක් කරන් මරනවා තෝ කියලා හරි විසඳන්න බැරි ඒවනේ. ඒකට ඔයාගේ පැත්තේ මොකක් හරි සොලියුෂන් එකක් ගන්න. එක්කෝ හරි මියුසික් එකක් අහන ගමන් හරි මේ කන් දෙක මොකක් හරි ඉදර වල පාඩුවේ හෙඩ්සෙට් එකක් ගහගෙන වැඩ කරන්න. ඒ වගේ දෙයක් ගන්න. තව ඕන තරම් උදාහරණ තියෙනවනේ. හිතන්නකෝ මොකක් හරි ඉඩම් මාරවුලක් තියෙනවා කියලා. ඉතින් ඔයා මේ වෙලාවේ නඩුකාරු වුණාස් වෙන්න එපා. ඒක ඔයාට විසඳන්න බෑ. හරිද? ඒක එහෙම ගියපොතේ. හරිද? අම්මා තාත්තා මේ වෙලාවේ මරා ගන්නවා නම් මේ වෙලාවේ ඔයාට ඒක විසඳන්න බෑ. එහෙම කියපුද ඒක මම කියන්නේ ඒක හොඳයි නෙවෙයි හුරේ දාන්නත් එපා හරියේ කියලා එහෙම නෙවෙයි කියන්නේ ඒක සතුටු වෙන්න කාරණාවක් නෙවෙයි දුක් වෙන්න කවන්නේ විසඳන්න බෑ ඔයාලට සමහර ප්‍රශ්න තියෙනවා මේ වෙලාව ඔයාලට විසඳන්න බෑ ඒවා ඔළුවෙන් අයින් කරන්න ඔයාලට කරන්න දෙයක් නැහැ ඒක මේ ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවක ඕකත් ඔළුවට දාගත්තා කියලා ඔයාලට හොඳක් වෙන්නේ නැහැ හරිද එහෙනම් විසඳන්න පුළුවන් ප්‍රශ්න ටික අඳුනගෙන හරිද ඒ ටික විසඳන්න පොඩි සැලසුමක් හදාගන්න සහ ඔක්කොම එකපාරක් නෙවෙයි හරි මේ ඉස්සරහා සතිය තුල ඕකේ විසඳන්න පුළුවන් සරලම ප්‍රශ්නයක් දෙකක් අරගෙන ඒක විසඳන්නකෝ එතකොට ඒක විසඳගන්න පුළුවන් වුණොත් දැන් උදාහරණයකට හිතන්න මම ගණන් ෆිසික්ස් වලින්ම ඔයාලට මොකක් හරි පාඩමක නිකන් කලින් පාඩමක් ගමුකෝ කාර්යශක්ති ක්ෂමතාවේ ගණන් ටිකක් හැදුන්නේ නැහැ හදුන මදි හරි ඔයා හිතනවා කියලා හිතන්නකෝ අපේ පැත්තෙන් අපි ටියුට් එකේ තදලා අර එක්ස්ට්‍රා ඩොකියුමන්ට් එකත් වෙනම කතා කරලා තියෙනවා හරි ඔයාට හැදුන මදි වගේ හිතනවා නම් ඔයාට පුළුවන් අර ඉස්සරහ සතිය ඇතුළත මොකක් හරි ඒකට ෂොට් එකක් දාගන්නවා රයිට් ඒක විසඳනවා ඒක විසඳගත්තොත් ඔයාට හිතට එනවා පොඩි කොන්ෆිඩන්ස් එකක් මං සැලසුමකට වැඩ කරොත් මට මේක විසඳගන්න පුළුවන් හරි හිතට කොන්ෆිඩන්ස් එකක් එනකොට තමයි ඉතුරු ප්‍රශ්න තව තවත් විසඳන්න පුළුවන් ඉන්නේ. හරි? නිසා එහෙමයි විසඳන්නේ. ප්‍රශ්න ගොඩක් එකපාර තියෙනකොට සියල්ල විසඳන්න යන්න එපා. සරල තැනින් පටන් ගෙන එකින් එක විසඳන්න. වැඩේ ඉදිරි කරන්න.